ආයුබෝවන් ලංකාවේ තියෙන ජාතික උද්භිද උද්‍යාන පහෙන් හතරවෙනියට පිහිටවපු උද්භිද උද්‍යානය ගැන තමයි මේ කතා කරන්න යන්නේ. සීතාවක උද්භිද උද්‍යානය. මේකේ තියෙන විශේෂත්වය තමයි ලංකාවට තියෙන එකම තෙත් කලාපීය උද්භිද උද්‍යානය වෙන්නේ මේ අද අපි කතා කරන්න යන සීතාවක උද්භිද උද්‍යානය. ඕනම කෙනෙක් දන්නවා මේ උද්භිද උද්‍යානයට ළඟා වෙන්න හරිම පහසුයි. කොළඹ ඉන්න කෙනෙක්ට නම් පිටකොටුවේ ඉඳන් ගත්තොත් කිලෝමීටර් 45ක විතර දුරක් තියෙන්නේ. වාහනයක් තියෙන කෙනෙක්ට පැය එකමාරකින් විතර ළඟා වෙන්න පුළුවන්. මේ උද්භිද උද්‍යානය ඇත්තටම අධ්‍යාපනික වටිනාකමකින් යුතු උද්භිද උද්‍යානයක්. මොකද මේක පිහිටවීමේ අරමුණ වෙලා තියෙන්නේ ලංකාවට ආවේනික ශාක සහ සතුන් සංරක්ෂණය කිරීම. නමුත් ඒ අධ්‍යාපනික වටිනාකමට අමතරව කෙනෙක්ට ඉතා පහසුවෙන් ළඟා වෙලා ඩේ අවුට් එකක් යන්න, පික්නික් එකක් යන්න, නැත්නම් ළමයි එක්ක චුට්ටක් දවසක ඇවිදලා එන්න මේ උද්‍යානය පාවිච්චි කිරීමේ පහසුකම තියෙනවා. මේ ඔක්කොම විස්තර කතා කරන්න අපි යමු වීඩියෝ එකට. අද වීඩියෝ එකේ අන්තර්ගතය ගැන කිව්වොත් මේක කොටස් 5කින් සමන්විතයි. පළවෙනියටම අපි සීතාවක උද්භිද උද්‍යානය ගැන දැනගන්න ඕන මූලික කාරණා ටික කතා කරනවා. දෙවැනියට ඒකේ ඩිසයින් එක ගැන කතා කරනවා. මම ලෑන්ඩ්ස්කේප් ආකිටෙක්ට් කෙනෙක් නිසා මම මෙතනට ගියා. ඒකේ වීඩියෝත් එක්කම දාලා ඩිසයින් එක ගැන චුට්ටක් කතා කරනවා. එතකොට යන්න ඉන්න කෙනෙක්ට දැනගෙන යන්න පුළුවන් මොකක්ද ඔයා මේ බලන්න යන්නේ කියලා. තුන්වෙනි කොටසේදී කතා කරනවා උද්භිද උද්‍යානයේ තියෙන ශාක. හතරවෙනියට කතා කරනවා ඒකේ ඉන්න සත්තු ගැන. අන්තිමටම කතා කරන්න යන්නේ සීතාවක උද්භිද උද්‍යානයට යන්න ඉන්න කෙනෙක්ට වැදගත් වෙන කාරණා ටික. ඒකට ගිහිල්ලා මොනවද කරන්න ඕන මොනවද නොකරන්න ඕන, ටිකටින් ප්‍රයිස් එක මේ සඳහන් වෙන ඇක්ටිවිටීස් වලට අමතරව තව මොනවද ඔයාලට කරන්න පුළුවන් වගේ කාරණා. වීඩියෝ එකටින් ටයිම් ස්ටැම්ප්ස් දාලා තියන්නම් කැමති කෙනෙක්ට කැමති තැනකින් ස්කිප් කරලා බලාගෙන යන්න පුළුවන්. වීඩියෝ එකේ පළවෙනි කොටසට යන් සීතාවක උද්භිද උද්‍යානය ආරම්භ කරලා තියෙන්නේ 2014 වර්ෂයේ. හැබැයි ඉනිෂියේට් කරලා තියෙන්නේ 2008 වර්ෂයේ. ලංකාවට ආවෙනික විශේෂයෙන්ම සිංහරාජ වනාන්තරයට ආවෙනික සංවේදී සහ තර්ජනයට ලක්වෙච්ච ශාක සංරක්ෂණය කිරීම සහ ඒ ගැන පරීක්ෂණය කරන්න තමයි මේ ස්ථානය පිහිටවලා තියෙන්නේ. භූමි ප්‍රමාණය ගැන කිව්වොත් අක්කර 105කින් සමන්විතයි. හෙක්ටයාර වලින් කිව්වොත් හෙක්ටයාර 42ක ප්‍රමාණයක් පුරා මේ උද්භිද උද්‍යානය පිහිටවලා තියෙනවා. කලින් මේ උද්භිද උද්‍යානය 20 වෙනි සතවර්ෂයේදී තේ සහ රබර් වගාවක් විදියට තමයි තිබිලා තියෙන්නේ. ඊට පස්සේ තමයි මේ සංරක්ෂණය කටයුතු වලට උද්භිද උද්‍යානය ඩිසයින් කරලා පාවිච්චියට අරගෙන තියෙන්නේ. මේකට යන්න පුළුවන් විදිය ගැන කිව්වොත් කොළඹ ඉඳන් යන කෙනෙක්ට අවිස්සාවේල්ල පාර යන්න පුළුවන්. ඉලුක්කෝවිට සහ පුවක් පිටිය කියන තැන මැදේ තමයි තියෙන්නේ. එහෙම නැත්නම් පාදුක්කේ බෝපේ රෝඩ් එකෙන් ගිහිල්ලා එතනට ළඟා වෙන්නත් පුළුවන්. අර කලින් කියපු පාර අතරමැද කෙනෙක්ට බලන්න පුළුවන් දියවැලි දෙකක් තියෙනවා. සහ මේ නාන්න යන අය ඉන්නවනේ මේ වගේ ට්‍රිප් එකක් කියලා හිතාගෙන යන අය. එතකොට පාදුක්කේ ඉඳන් ගියත් එහෙම නාන්න පුළුවන් තැන් ස්ථාන කීපයක් ඔයාලට හම්බ වෙනවා. දෙවැනි කොටස විදිහට අපි වීඩියෝස් ටිකක් බලන ගමන්ම කතා කරමු සීතාවක උද්භිද උද්‍යානයේ ඩිසයින් එක මොන වගේද කියලා. මුලින්ම කියලා ඉන්න ඕනේ මේ සීතාවක උද්භිද උද්‍යානයේ සර්විස් එක ගොඩක් හොඳයි. අපි යන්න කලින් පොසන් පොය දවසේ ගියේ. එතකොට කෝල් කරලා තමයි ගියේ. හොඳට ෆෝන් එකට රෙස්පොන්ඩ් කරනවා. ඒ වගේම යද්දිම තියෙනවා ලොකු පාකින් ඒරියා එකක්. ඒ පාකින් ඒරියා එකේ පාක් කරගන්න ගයිඩ් කරනවා. ටිකටින් කවුන්ටර් එකෙන් ටිකට් ගන්න හොඳට ගයිඩ් කරනවා. ගාබේජ් ඩිස්පෝසල් ඒරියාස් පටන් ගනිද්දිම තියෙනවා. ඒ වගේ අර කෙනෙක්ට ගියාම හිත පැහැදෙන විදිහට සර්විස් එක ගොඩක් හොඳට තියෙනවා. ඩිසයින් එක ගැන කිව්වොත් අර කියපු පාකින් ඒරියා එකෙන් පස්සේ කෙලින්ම යන්නේ බිල්ඩින් එකකට. නිකන් ලොබි ඒරියා එකක් වගේ තැනක්. එතනින් එහා පැත්තේ වොෂ්රූම්ස් තියෙනවා. ඒ වොෂ්රූම්ස් වලට ප්‍රතිවිරුද්ධ පැත්තේ. ඒ කියන්නේ ලොබි එකට දකුණු අත පැත්තෙන් කෙනෙක්ට කැමති නම් කැන්ටින් එක පිහිටලා තියෙනවා. ඒ බිල්ඩින්ගෙන් කෙලින්ම මුහුණලාලා තියෙන්නේ ඔයාලා ෆොටෝස් වීඩියෝස් වල දකින අර ලේක් එක. හංසබෝට්ටු පැදීමේ හැකියාව තියෙනවා ඒ ලේක් එකේ. ඒ ලේක් එක වටෙන් පාරක් තියෙනවා. එතනින් ඔයාලට පාක් එක බලන්න ඉදිරියට යන්න පුළුවන්. මේ පටන් ගන්න තැනදීම මේකේ තියෙන ශාක සත්තු මැප් එක ඒ වගේ විස්තර අඩංගු කරලා තියෙනවා. ඒ යන පාර වම් පැත්තේ මල් වවපු තැනක්, සමරු ශාක පිහිටවල තියෙන තැනක්, ඒ වගේ දේවල් තියෙනවා. සීතාවක උද්භිද උද්‍යානයේ ගාඩන්ස් කීපයක් තියෙනවා. අපි උයන් කියලා කියන්නේ ඒ උයන් ගැන මම කතා කරගෙන යන්නම්. මේ අපි වම් අත පැත්තෙන් දිගටම යද්දී කෙලින්ම හම්බ වෙනවා මීවන උයන. ඒ මීවන උයන හරි ලස්සනට හදලා තියෙනවා. අපි කැස්කේඩින් සිස්ටම්ස් කියලා ඔයාලා අහලා ඇති. ඒ කියන්නේ අර පඩියකින් පඩියට උඩින් ඉඳන් වතුර වැටෙන්නේ ලස්සන ශබ්දයක් එක්ක හොඳට ඩිසයින් කරලා තියෙනවා. ඒවා අතරින් යන්න පුළුවන්. මම දැක්කා ගියපු කට්ටිය හරියට එන්ජොයි කරා එතන. ඒ අවට තමයි
වීවන වවලා උයනක් විදියට හදලා තියෙන්නේ. ඊටත් පස්සේ තව උයනක් තියෙනවා ජපාන් උයන කියලා. අපි මේක බලන්න ගියේ ජපානයේ PhD එකට ගියපු දෙන්නෙක් එක්ක. අපි ලෑන්ඩ්ස්කේප් ආකිටෙක්චර් කරද්දිත් ඉගෙන ගන්නවානේ ජපාන් උයනව කොහොමද පිහිටවලා තියෙන්නේ කියලා. අන්නේ ඉගෙනගත්ත විදිහේ දෙයක් නැහැ. නමුත් අර ගල් දාලා බොරල් දාලා පේවිංග්ස් දාලා සහ මල් වවලා ටිකක් ජපාන් උයනක් වගේ වෙන්න මෙතන හදලා තියෙනවා. ඊට පස්සේ පළතුරු උයනක් තියෙනවා, සමනල උයනක් තියෙනවා, රෝස උයනක් තියෙනවා, මුදුන් උයනක් කියලා තියෙනවා, ඔසු උයනක් කියලා තියෙනවා. මේ සීතාවක උද්භිද උද්‍යානය පල්ලෙහා ඉඳන් උඩට යන විදිහට තමයි හදලා තියෙන්නේ. පොඩ කන්ද උඩට තමයි යන්නේ. අපි අර පටන් ගන්න ලොබි එකේ ඉඳන් ලේක් එක හරහා බැලුවම ඈතින් පේනවා ඔබ්සර්වේෂන් හට් එකක්. අන්නේ ඔබ්සර්වේෂන් හට් එකට මේ පල්ලෙහා ඉඳගෙන උඩට හෙමින් යන්න පුළුවන්. එහෙම යන්න අපහසුයි කියලා දැනෙන කෙනෙක්ට වැඩි හිටියෙට වගේ හරි චූටි ළමයි ඉන්නවා නම් හරි නැත්නම් ෆැමිලි එකක් විදියට ආවොත් හරි මෙතනින් ගෝල්ෆ් කාට් ගන්න පුළුවන්. ඊට අමතරව මෙතන අපි කියවන්නේ සංරක්ෂණය කිරීමෙන් අරමුණෙන් හදලා තියෙන කියලා. ඒ නිසා තර්ජිත ශාක එකතුවක් තියෙනවා, තන පිට්ටනියක් තියෙනවා, කුඹුක් ශාක එකතුවක් තියෙනවා. ඔයාලා ඉන්ටර්නෙට් එකේ සීතාවක බොටනිකල් ගාඩන් කියලා ගැහුවත් අනිවාර්යයෙන්ම මේ කුඹුක් ශාක එකතුවේ ෆොටෝස් ටිකක් තමයි එන්නේ. ලස්සන දියපාරක් එක්ක වටේට හදලා තිබ්බ තැනක් එතනක් තියෙනවා. ඊටත් අමතරව ශාකාගාරයක් තියෙනවා. මේ මම කිව්වේ සීතාවක උද්භිද උද්‍යානයේ පළවෙනි අදියර විදියට හදලා තියෙන දේවල්. ඊට අමතරව දෙවෙනි අදියර විදියටත් හදන්න බලාපොරොත්තු වෙන්න තැන් කීපයක් තියෙනවා. ඒක තියෙන්නේ උද්භිද උද්‍යානයෙන් පිටිපස්සේ කොටසට වෙන්න තමයි සංවර්ධනය කරගෙන යන්නේ. තාල ශාක එකතුවක්, මල් වගාංශයක්, තවාන් ඒකකයක් සහ කොම්පෝස්ට් ඒකකයක් යාලා හදාගෙන යනවා. වොෂ්රූම් යන්න ඕන කෙනෙක්ට බය වෙන්න එපා. මේ පළවෙනි අදියරේ තැන් දෙකක ඔයාලා යන්න ඉන්න තැන් දෙකකම වොෂ්රූම්ස් පිහිටවල තියෙනවා. ඒක හින්දා එන්ට්‍රන්ස් එකේදී යන්න බැරි වුණොත් එහෙම බයක් ඇති කරගන්න එපා. ඒ කියන්නේ ඩිසයින් එක විදියට සෑහෙන හොඳ විදියට මේ උද්භිද උද්‍යානය හදලා තියෙනවා. මේ සීතාවක උද්භිද උද්‍යානයේ තියෙන ශාක ගැනත් අපි කතා කරගෙන යමු. ලංකාවෙන්ට ආවේනික ශාක විශේෂ 100ක් පමණ අඩංගු කරලා තමයි මේ උද්භිද උද්‍යානය පිහිටවලා තියෙන්නේ. ශාක විශේෂ කියන්නේ ගස් වර්ග නෙමෙයි, විශේෂයන් වර්ග 100ක් පමණ අඩංගු කරලා තමයි තියෙන්නේ. අපි කතා කරද්දිම කියවනේ ලංකාවට ආවේනික සංවේදී සහ තර්ජිත ශාක සංරක්ෂණය කිරීමේ අරමුණින් තමයි මේක හදලා තියෙන්නේ කියලා. මේ සංරක්ෂණය කිරීමේ ක්‍රමයට කියනවා, ඒකත් දැනගෙන ඉන්න එක වැදගත්, ex situ conservation කියලා. ඒ කියන්නේ කෘත්‍රිමව හදපු පරිසරයක් ඇතුලේ තෝරාගත් ශාක විශේෂ, අර තර්ජිත හරි ආවේනික හරි ශාක විශේෂ ගෙනල්ලා පිහිටවල තමයි මේ උද්භිද උද්‍යානය හදලා තියෙන්නේ. අපි කිව්වා වගේ මේක අධ්‍යාපනික අරමුණකින් හදපු එකක් තමයි. නමුත් එයාලගේ තව අරමුණක් විදියට තියෙනවා ඉකෝ ටුවරිසම් ප්‍රොමෝට් කරන එක. එන්ට්‍රන්ස් එකේදී මම කියවන අර අපි බිල්ඩිමක් දකිනවා කියලා, ඒ බිල්ඩිම ළඟ තියෙනවා ශාක ගැන පොඩි නෝටිස් කීපයක් දාලා බෝඩ් දාලා ශාකවල මල් කොළ කඩන්න එපා කියලා තියෙනවා. මේ බිල්ඩිම ළඟින් පටන් අරගෙන පාත් එක දිගේ යනකොට හැම ගහකම බෝඩ් එකක් දාලා එයාලා ඒවයි සයන්ටිෆික් නේම් එක සිංහලෙන් නම් ඒ දේවල් සඳහන් කරලා තියෙනවා. ඊට අමතරව පොඩි පඳුරු වගේ තියෙන්නේ කොමන් පඳුරු නෙමෙයි. නමුත් අපි දැනගන්න ඕන පඳුරු වලත් ඒ විදිහටම කළු පාටින් බෝඩ් එකක් ගහලා ඒ දේවල් හඳුන්වලා තියෙනවා. ඊට පස්සේ අපි කතා කරගෙන යන සීතාවක උද්භිද උද්‍යානයේ ඉන්න සතුන් ගැන. මේකේ ලොකු සත්තු නැහැ. මොකද උද්භිද උද්‍යානය යන්නේ. හැබැයි කුරුල්ලෝ, බත්කූරෝ, සමනල්ලෝ ඒ වගේ කට්ටිය ඉන්නවා. ඊට අමතරව රිලවුනුත් ඉන්නවා. ඒ ගැන මම අන්තිමට කියන්නම්. කුරුල්ලෝ හරි බත්කූරු සමනල්ලු වගේ බලන්න කැමති කෙනෙක් ඉන්නවනම් මේ උද්‍යානය උදේ පටන් ගත්තම උදෑසනින් යන එක තමයි කරන්න ඕන. වතුර පාරවල් ළඟ නැත්නම් සමනල්ලු වෙනක් තියෙනවා. ඒ වගේ ස්ථාන වලට ගිහිල්ලා ඒවා ෆොටෝග්‍රාෆ් කරන්න කැමති කෙනෙක්ට කරන්න පුළුවන්. අන්තිමටම අපි කතා කරමු සීතාවක උද්භිද උද්‍යානයට අලුතෙන් බලන්න යන්න ඉන්න කෙනෙක්ට වැදගත් වෙන කාරණා ටික. මේ උද්භිද උද්‍යානය දවස් 365ම විවෘතයි. උදේ 7:30 ඉඳන් හවස 6 දක්වා තමයි විවෘත වේලාවන් තියෙන්නේ. හැබැයි ටිකට් ඉෂුව කරන්නේ උදේ 7:30 ඉඳන් හවස 5 දක්වා. ඒ කියන්නේ හවස 5ට අන්තිමට ටිකට් එක ගත්තම හවස 6 දක්වා කෙනෙක්ට ගිහිල්ලා බලන්න පුළුවන්. කෑම අරගෙන යන්න පුළුවන් ඇතුළට. එහෙම කිසිම රෙස්ට්‍රික්ෂන් එකක් නැහැ. ඒ කියන්නේ පික්නික් එකක් කරන්න බලාපොරොත්තු වෙන ඉන්න කෙනෙක්ට එහෙම යන්න පුළුවන්. නමුත් මෙතනදී ඔයා මතක තියාගන්න ඕන දේ තමයි උඩ මං කියවනේ රිලව් ඉන්නවා කියලා. ඒ හින්දා මේ වගේ තැන්වලදී ඔයා පරිස්සම් වෙන්න ඕන. පික්නික් එකක් යනවා නම් ඔයාලට යන්න වෙන්නේ අර තන පිට්ටනිය තියෙන හරිය. අපි ගියේ වැස්ස දවසක මාව නම් කෝඩැල්ලෝ කාලා තිබුණා.
ඒ නිසා වැස්ස කාලෙක යනවා නම් පික්නික් එකක් කරන්න බලාගෙන යන්න එපා. පාත්වේ දිගේ හදලා තියෙන පාත්වේස් දිගේම යන්න. පික්නික් එකක් කරන්න පුළුවන් කාලවල මම කියන්නම් ඒගොල්ලෝ ඩ්‍රයි සීසන් එක තමයි මේකට රෙකමන්ඩ් කරන්නේ දෙසැම්බර් ඉඳන් අප්‍රේල් දක්වා. ඊට අමතරව මේකේ චමරියක් තියෙනවා. මම ඒ ගැන නම් වැඩි විස්තර දන්නේ නැහැ. ෆොටෝ ෂූට් කරන්න පුළුවන්. බැද්ද ගන්න ගිහිල්ලා ඒ වගේ පාක්ස් වල කොළඹදී ඔයාලා දැකලා ඇති ෆොටෝ ෂූට් කරනවානේ. ඒ වගේ ලොකු ගාණක් මේකදී අය කරන්නේ නැහැ. මට ඒක ඇත්තටම හරියටම මතක නැහැ කීයද කියලා 5700ක් වගේ තමයි මම දැක්කේ. යන්න ඉන්න කෙනෙක්ට රෙකමන්ඩ් කරනවා කම්ෆර්ටබල් ඇඳුම් අඳින්න. මොකද මේක මම කියවනේ උඩට තමයි ඩිසයින් කරලා තියෙන්නේ. ඒකින්ද පොඩ්ඩක් කන්ද වගේ එහෙම නගින්න තියෙනවා. ඒ නිසා කම්ෆර්ටබල් ඇඳුම් අඳින්න රේන් කෝට් එකක් ගෙනියන්න, කුඩයක් ගෙනියන්න, තොප්පියක් ගෙනියන්න, ඒ වගේ දේවල් අරගෙන යන්න. ටිකටින් ප්‍රයිස් එක ගැන කිව්වොත් ලංකාවේ වැඩිහිටි කෙනෙක්ට අවුරුදු 12ත් 60ත් දක්වා කෙනෙක්ට රුපියල් 200ක් තමයි ටිකටින් ප්‍රයිස් එක වෙන්නේ. නමුත් දැන් ටැක්ස් එකක් අය කරන හින්දා ඒ 118ක ටැක්ස් එකත් එකතු වුණාම 236ක් ටිකටින් ප්‍රයිස් එක වෙනවා වැඩිහිටියෙක්ට. පොඩි දරුවෙක්ට නම් අවුරුදු 12ට අඩු කෙනෙක්ට ටිකට් ප්‍රයිස් එක වෙන්නේ රුපියල් 30යි. 60ට වැඩි කෙනෙක්ට නම් රුපියල් 50යි. වෙහිකල් පාක් එකේ Google search කරාම තියෙනවා පාකින් වලට අය කරනවා කියලා. නමුත් අපි ගිය දවසේ නම් කිසිම කෙනෙක්ගේ වෙහිකල් පාක් එකේදී එහෙම මුදල් අය කරේ නැහැ. ඊළඟට ඔයාලා ඉලෙක්ට්‍රික් කාර් එකක් ගන්න බලාපොරොත්තු වෙනවා. අර ගෝල්ෆ් කාර්ස් කියලා කිව්වේ. එහෙම කෙනෙක්ට 4 seated කාර් එකකට පැයකට මුදල රුපියල් 1000යි. 8 seated කාර් එකකට පැයකට මුදල වෙන්නේ රුපියල් 2000යි. හංස බෝට්ටු පදිනවා නම් ඒකටත් ගෙනලා ඒකටත් ගිහින් වෙනම අය කිරීම කරලා යන්න පුළුවන්. ওই ටික තමයි සීතාවක උද්භිද උද්‍යානය ගැන විස්තර විදියට ඔයාලත් එක්ක හුවමාරු කරගන්න වෙන්නේ. මේක බලන්න ගියපු කට්ටිය සමහර විට වෙනත් අයට කියන්න පුළුවන් උද්භිද උද්‍යානය බලන්න දෙයක් නැහැ කියලා. ඒකට හේතුව අර මම පුනා කියපු දෙයමයි මේක උද්භිද උද්‍යානයක්. ගස් සංරක්ෂණය කරන්න තමයි හදලා තියෙන්නේ. හැබැයි ඇත්තටම හැමතැනම ගස් තිබ්බට මේක හොඳ ඩිසයින් එකක් තියෙනවා. කෙනෙක්ට ගිහිල්ලා දවසක් ඇතුළත අර වෙනස් එක්ස්පීරියන්ස් එකක් ලබා ගන්න කැමති නම් ඒ දේ විඳින්න පුළුවන්. මම නම් රෙකමන්ඩ් කරනවා සීතාවක උද්භිද උද්‍යානය බලන්න යන්න කියලා. මට තව දෙයක් කියන්න අමතකුණා මේ ලංකාවේ තියෙන අනිත් උද්භිද උද්‍යාන ටික ගැන. පළවෙනියටම රාජකීය උද්භිද උද්‍යානය පේරාදෙණියේ තියෙන එක. ඊළඟට ගම්පහ උද්භිද උද්‍යානය. තුන්වෙනියට හෙනරත්ගොඩ උද්භිද උද්‍යානය. හතරවෙනි උද්භිද උද්‍යානය තමයි මේ සීතාවක තෙත් කලාපීය උද්භිද උද්‍යානය. පස්වෙනියට 2018 දී විතර පටන් ගත් උද්භිද උද්‍යානය ඔයාලා දන්නවා මිරිජ්ජවල වියලි කලාපීය උද්භිද උද්‍යානය. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එකෙන් කෙනෙක්ට වැදගත් දේවල් ටිකක් එකතු වෙන්න ඇති කියලා. අපි තව වීඩියෝ එකකින් හම්බ වෙමු.